සහභාගීත්වය ප්‍රවීණ කාව්‍ය රචක ශාස්ත්‍රවේදී ගුරුගොඩ සිරිවිමල ස්වාමින් වහන්සේ. නොවැම්බර් 10 වනදා බදාදා පෙරවරු 7ට සිංහල ස්වදේශී සේවයෙන් දැනුම ලබාගමු දැසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරති එකම මිනිසෙක් එකම රටක් එකම ජාතියක්. ඔව් මේ මගේ රටයි, මේ අපේ රටයි. සමගියෙන් නැගී සිටිමු. අපේ රට දිනවමු. ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය. ආයිබෝවන්, සුබ උදෑසනක්, සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ හැමෝටම. ඔබ දන්නවා සුභාර්ථී සංවාද මණ්ඩපය බදාදා දවසේ වෙන්වන්නේ අපේ රටේ සමගිය පිළිබඳව කතා කරන්න. අද අපි සාකච්ඡා කරන්නේ බෞද්ධ දර්ශනය තුළ විෂද වන ජාතික සමගිය පිළිබඳවයි. මේ පිළිබඳව සාකච්ඡා කරන්න මැදිරියට ආරාධනා කළේ ප්‍රවීණ කාව්‍ය රචක ශාස්ත්‍රවේදී ගුරුගොඩ සිරිවිමල ස්වාමින් වහන්සේට. උන්වහන්සේ සාහිත්‍යාත්මක වශයෙන් සුවිශාල මෙහෙවරක් කරන කෙනෙක්. ඒ වගේම උන්වහන්සේ බෞද්ධ ධර්මයේ අපේ රටේ පමණක් නෙවෙයි විදේශ රටවල පවා ප්‍රචලිත කිරීමේ මහඟු මෙහෙවරක් කරන ස්වාමින් වහන්සේ නමක්. අපි ඔබ වහන්සේව নমස්කාර පූර්වක පිළිගන්න අපේ හැමදෙරේ. තෙරුවන් සරණයි. දැන් අපි මේ බුදුදහම කිව්වම ඇත්තම අපි බුදුදහම පිළිබඳව අල්පයක් දන්නේ හැටියට බුදුදහම කියන්නේ සමගිය. බුදුදහමේ කොතනකවත් නැහැ අසමගිය පිළිබඳව. මේකත් එක්ක ගන්නදී මුලින්ම අපි හාමුදුරනේ දැන් පුජ්‍යලයා පිළිබඳව කතා කරන්න සිද්ධ වෙනවා අපිට. කවුද මේ දැන් සමාජයට හඳුන්වන යහපත් පුජ්‍යලයා? කවුද මේ යහපත් පුජ්‍යලයා කියන්නේ අපේ හාමුදුරනේ? ඔව් ඇත්තෙන්ම මේ අර මුලින් කිව්වනේ බුදුදහම කියන්නෙම සමගිය මේ අපි කතා කරන මාතෘකාව එක්ක ගත්තාම විශේෂයෙන්ම මේ ජාතික සමගිය වෙනුවෙන්ම නිර්මාණය වෙච්ච බිහි වෙච්ච ඓතිහාසික අවස්ථාවක් විදිහටත් මේ බෞද්ධ දර්ශනය පෙන්වන්න පුළුවන්. ඉතින් ඒකෙදී බුදුහාමුදුරුවෝ මූලික වශයෙන් අපිට යෝජනා කරන මේ යහපත් පුද්ගලයා තුලින් බුදුදහම බලාපොරොත්තු වන්නේ මේ සමාජයට වැඩදායක, ඊට පස්සේ මේ සමාජයට ගරු කරන, සමාජ විවිධත්වය පිළිගන්න, ඒ වගේ ભેදයකින් තොර වෙච්ච මිනිසෙක් තමයි බුදුදහමේ බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම කායිකව සහ මානසිකව සුවපත් මිනිසෙක් බුදුදහමේ බලාපොරොත්තුව. ඉතින් එතනින් තමයි බුදුදහමේ සියලු අංග පිළිබඳව අපිට මූලික එළඹුම තියෙන්නේ. ජාතික සමගිය, මේ අයිතිවාසිකම්, මේ හැම දෙයක්ම මුල් කරගෙන. ඒ කියන්නේ අතරම යහපත් පුජ්‍යලයා තමයි මේ සියල්ලට හේතුපාදක වෙන්නේ. අනිවාර්යෙන්ම. අවසර අපේ හැමදෙර දැන් එතකොට දැන් යහපත් පුජ්‍යලයා කිව්වටම බෑ. මොකද යහපත් පුජ්‍යලයා තුලින් ජනිත වන, ඔහුගෙන් පිළිඹු වන, ඔහුගෙන් භාවිත වන යහපත් ජීවිතයක් තියෙන්න ඕන. ඒ යහපත් ජීවිතය කියන එක ඇත්තෙන්ම මේ බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුළ මේ මාර්ගය, එහෙම නැත්නම් අපි කියන පාත් එක, ඒක තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි බුදුදහමේ කතා වෙන්නේ යහපත් පුද්ගලයා ගමන් ගත යුතු ආකාරය. එතකොට එතන තියෙනවා සම්මා දිට්ඨිය, සම්මා සතිය, සම්මා වායාමය, මේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ පුද්ගලයා ගමන් ගත යුතු මාර්ගයේ විදිහට. එතකොට මෙතනදී මූලික වශයෙන් අපිට වැදගත් වෙනවා මේ බෞද්ධ දර්ශනයේන සතර බ්‍රහ්ම විහරණ සංකල්පය වගේ දේවල්. සතර බ්‍රහ්ම විහරණය වගේ සංකල්පයකින් බුදුදහම තුළ කතා කරන්නේ මේ යහපත්
පුද්ගලයා විදිහට අපි යෝජනා කරන පුද්ගලයා ගමන් ජීවත් විය යුතු ආකාරය. දැන් අපි කියමු මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා මේ කියන කරුණු අතර. එතකොට මේ බුදුහාමුදුරුවෝ ගේ මේ මෙත්තා කියන සංකල්පය ඇත්තෙන්ම දැන් අපේ බෞද්ධ සමාජයේ බොහෝ විට පුරුදු වෙලා ඉන්නවා. දැන් ඕනම කෙනෙක් සතර බ්‍රහ්ම විහරණ කියද්දී මේ අනිවාර්යෙන් ඒ කරුණු හතර දන්නවා. හැබැයි මේකේ මේ ප්‍රායෝගික වටිනාකම අපේ මිනිස්සුන්ට ඇතුළත් වෙලා නැහැ. විශේෂයෙන්ම මේ අපේ මේ ජාතික සමගිය පිළිබඳව ගණ්ඩ තියෙන මේ බෞද්ධ දර්ශනයේ ලොකුම පාඩමක් තියෙනවා මේ සතර බ්‍රහ්ම විහරණ තුළ. එතකොට මේ සතර බ්‍රහ්ම විහරණය අපි මෙත්තා ගත්තාම මේ මෙත්තා කියලා මේ අරමුණු කරන්නේ මොකද්ද? මේ මිනිස්සුන් අතර මිත්‍රශීලී බව. අනෙකා අතර තියෙන මිත්‍රශීලී බව තමයි මේ බුදුදහමේ මෛත්‍රියෙන් යෝජනා කරන්නේ. ඊට පස්සේ කරුණාව ගත්තාම කරුණාව කියන්නේ අපේ අනෙකා පිළිබඳව තියෙන හැඟීම. මේ හැඟීම තේරුම් ගන්න එක. දැන් බුදුහාමුදුරුවන්ගේ මහා කරුණාව ගත්තාම ඒක ඇවිල්ලා මේ අනෙකාගේ දුක හඳුනන වේදනාව දන්නකම ඒකට තමයි කරුණාව කියන්නේ. එතකොට මේ අනෙකා අතර මේ තියෙන හැඟීම තමන් තුළ මේ ජනිත වීම තමයි කරුණාව කියලා කියන්නේ. ඊට පස්සේ මුදිතාව ගත්තාම දැන් මුදිතාව විදිහට බුදුදහමේ අපේක්ෂා කරන්නේ අනෙකා අතර සතුට, අනෙකාගේ සතුට වෙනුවෙන් ක්‍රියා කිරීම මේ දේ. ඊට පස්සේ මේ හතරවෙනි කාරණාව උපේක්ෂාව ගත්තාම මේ අපි තව කෙනෙක් දිහා බලන විදිහ. අපේ දැන් අර මගේ මිතුරා නම් මගේ මිතුරා දිහා බලන විදිහ. මම දැන් මුදිතාවෙන් මෙත්තාවෙන් එයා මිත්‍රශීලී බවෙන් ඊට පස්සේ කරුණාවෙන් එයාව හඳුනාගෙන එයා දිහා මං බලන විදිහ ඒක හරි වැදගත්. මම දැන් අපේ මහත්මයා මගේ මිත්‍රයෙක්. එතකොට මම මේ මිත්‍රකම තුලින් මම අපේ මහත්තයාගේ අතර යම් සංනිවේදනයක් සිද්ධ වෙනවා. ඒ සංනිවේදනයෙන් පස්සේ මං ඔබ පිළිබඳව හිතන විදිහ, මේ හිතන විදිහ අපි අඳුනගන්න විදිහෙන් තමයි ඊළඟ අනාගතය අපි දෙන්න පිළිබඳව ඊළඟ අනාගතය අපි හොඳ විදිහට ක්‍රියාත්මක වෙනවද, අපේ මේ සම්බන්ධය අයහපත් විදිහට ක්‍රියාත්මක වෙනවද කියන එක තීරණය වෙන්නේ. අපි අතර ගැටුමක් ඇති නොවෙන්න නම් අපි තුල මේ යහපත් සම්බන්ධයක් තියෙන්න ඕන. ඒක අර මෙත්තාවෙන්, මුදිතාවෙන්, කරුණාවෙන් ඉබේම හැදෙනවා. එතකොට මේ උපේක්ෂාව කියන කාරණාවේදී විශේෂයෙන්ම අපේ අනෙකා දෙස බලන විදිහ තමයි බුදුදහමේ අපේක්ෂා කරන්නේ. ඉතින් මම හිතනවා මේ සතර බ්‍රහ්ම විහරණ සංකල්පය බුදුදහමේ යෝජනා කරන්නෙම යහපත් මිනිස්සෙක්ගේ බලාපොරොත්තුවෙන්, යහපත් මිනිස්සෙක්ගේ අපේක්ෂාවෙන් තමයි ගොඩනගන්නේ. හිතා වැදගත් කරුණකට ඔබ වහන්සේ ප්‍රවේශ වෙන්නේ සතර බ්‍රහ්ම විහරණය. ඇත්තටම දැන් ජාතික සමගිය කියනකොට අපේ හැමදෙනා අපේ රටේ විවිධ ආගම් අදහන අය, විවිධ ජාතීන්, විවිධ භාෂාවන් කතා කරන, විවිධ සංස්කෘතීන් මිශ්‍ර වෙලා තිබෙන්නේ. මේ සමස්තයක් හැට ගත්තම මේ ප්‍රපංචය නැත්තම් මේ සමූහය ගත්තම අපේ හැමදෙනේ සතර බ්‍රහ්ම විහරණය අපි දන්නවා බෞද්ධ ආගමේ අපි මේක දන්නා හොඳට.
අපි මේකත් එක. නමුත් මේ හා සමානවම අන්‍ය ආගම්වලත් මේ විදිහේ ඉගැන්වීමක් තියෙනවද අපේ හාමුදුරේ? ඒ මිශ්‍ර වීම නැත්තම් අපි අපේ ආගමට කරු කරනවා. අපි අනිත් අය ආගමටත් කරු බුදුන් වහන්සේ දේශනා කර විදිහට වහන්සේලා දේශනා කරන විදිහට. දැන් මේ අන්‍යෝන්‍ය අවබෝධය සතර බ්‍රහ්ම විහරණය පිළිබඳව අනිත් ආගම් වලින් ලබා දෙන පෝෂණය සහ ඒවායේ තියෙන මඟ පෙන්වීම කොහොමද වැදගත් වෙන්නේ මේකට? ඇත්තෙන්ම දැන් අපේ මේ වැඩසටහනේදී අපි අපේක්ෂා කරන්නේ බොහෝ විට මේ ලංකාව නම් මේ ලංකාව තුල අපි දන්නවා දැන් විශේෂයෙන්ම ප්‍රධානව ආගම් කිහිපයක් තියෙනවා. අපි ගත්තොත් බුද්ධ ආගම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම, හින්දු ආගම මේ දේවල් තියෙනවා. එතකොට මේ හැම ආගමකම විශේෂයෙන්ම දැන් අපි බොහෝ විට කල්පනා කරනවා මේ සංකල්පය ආගම්වල නැහැ කියලා. නමුත් මේ අනේකා අතර මිත්‍රශීලී බව ක්‍රිස්තියානි ආගම යෝජනා කරනවා. අනේකාට ප්‍රේම කරන්න, ඊට පස්සේ අනේකා සමග මේ මුහුවීම සම්බන්ධයෙන් කතෝලික ආගම යෝජනා තියෙනවා. ඊට පස්සේ ඉස්ලාම් ආගමෙත් එහෙමයි. ඉස්ලාම් ආගමෙත් මේ බොහොම ධර්මමය පැත්තෙන් සහ යාළගේ සංස්කෘතිකමය වශයෙන් මේ දේවල් වලට නැඹුරුවක් තියෙනවා. ඒ වගේම හින්දු ආගමෙත් මේ ආගම් තුනේමත් තියෙනවා. එතකොට අපිට මේවා ප්‍රායෝගික වෙන්න හේතුවක් තමයි බොහෝ විට අපි තුල අපි ආගම අදහන විදිහ. විශේෂයෙන්ම ලංකාවේ මිනිසුන් ආගම අදහන එකේ මට දැනලා තියෙන දේ තමයි තේරුමක් නැහැ වගේ දෙයක්. ඒ කියන්නේ ඒ තුල මේ මහ හැඟීමකුත් නැහැ. අර ඒ දේවල් ඇතුලේ තියෙන දේවල් මේ මිනිස්සු කල්පනා කරන්නේ නැහැ බොහෝ විට. බාහිරින් විතරක් ස්පර්ශ කිරීම. ඒ කියන්නේ බොහෝ විට තමන්ට පැන්නෙන් ලැබිච්ච දෙයක් වගේ, උපතින් ලැබිච්ච දෙයක් වගේ පාවිච්චි කරනවා මිසක් ඒක ප්‍රායෝගිකකරණයට ලක් වෙන්නේ නැහැ. ඇත්තෙන්ම එක පැත්තකින් බලපුවාම දැඩි ආගමික නැඹුරුවක් නැතිකමත් ඉතාමත් වටිනවා මිනිස්සුන්ට. සහ එක පැත්තකින් තමන් මේ යෝජනා තමන්ගේ ආගම කියලා තමන් පිළිගත්ත දේ තුළ ප්‍රායෝගික නොවීමත් විශේෂයෙන්ම සමාජ ගැටලු ඇති වෙන්න ප්‍රධාන හේතුවක්. විශේෂයෙන්ම ආගමික රටක වෙච්ච රටක තමන් අඳුනාගත්ත ආගම සමග ප්‍රායෝගික නොවීම තුළින් ගැටලු උද්ගත වෙන්න පුළුවන්. ඒක වහන්සිකව හරි. මොකද මේ ආගමික ජීවිතය තුළ ප්‍රායෝගික වීම අපේ ගොඩක් තියෙන්නේ ප්‍රායෝගික නොවන එකක්. ඒ කියන්නේ බාහිර වශයෙන් අපි ඇත්තෙන්ම දැන් අපි මේ අපේ අය සංකල්ප දන්නවා. දැන් අපි කිව්වොත් පන්සිල් දන්නවා. හැබැයි දැන් කවුරු හරි කතා කරොත් පන්සිල් වල තියෙන ජාතික සමගිය මොකක්ද කියලා ඒක දන්නේ නැහැ. ඒකෙන් ගොඩ නගා ගන්න පුළුවන් අපේ සමාජ ආර්ථික පැත්ත මොකක්ද කියලා දන්නේ. සංස්කෘතික පැත්ත මොකක්ද කියලා දන්නේ. එකක් ඒවා මේ අපේ පූජක පන්තිය විසින් ඒක යෝජනා කරන්නෙත් නෑ බොහෝ විට. ඒ sannivedanaෙත් යම් ගැටලු තියෙනවා. එක පැත්තකින් මේ අපේ ආගමික අනුගාමිකයාට උනන්දුවකුත් නෑ ඇත්තෙම. මේ සියල්ලම බලපානවා. අනිවාර්යයෙන්. හොඳයි අපි තවදුරටත් මේක කතා කරමු. දැන් 7:15යි. මිනිසෙක් එකම රටක් එකම ජාතියක්. ඔව් මේ මගේ රටයි. මේ අපේ රටයි. සමගියෙන් නැගී සිටිමු. අපි අපේ රට දිනවමු. ජාතික සමගිය හා ප්‍රතිසංවිධානය සඳහා වන කාර්යාලය. අද සුභාර්ථී සංවාද මණ්ඩපයෙන් සාකච්ඡා කරන්නේ බෞද්ධ දර්ශනය තුළ විශද වන ජාතික සමගිය. සහභාගී වන්නේ ප්‍රවීණ කාව්‍ය රචක ශාස්ත්‍රවේදී ගුරුගොඩ සිරිවිමල ස්වාමීන් වහන්සේ. අපේ හඳුනේ ඔබ වහන්සේ පැහැදිලි කළා වගේ මේ සතර බ්‍රහ්ම විහරණෝසේ ඉස්සරහට යන ගැන අපි ටිකක් කතා කරමු. ඊට වඩා මම කැමති දැන් ඊළඟට එන්න දැන් මේ ඔස්සේම අපිට පැනනගෙන විවිධ ගැටලු තිබෙනවා.
මෛත්‍රිය නැති තැන ප්‍රශ්න ඇති වෙනවා. මුදිතාව නැති තැන ප්‍රශ්න ඇති වෙනවා. උපේක්ෂා සහගතව නොබලන තාක්කල් ප්‍රශ්න ඇති වෙනවා. දැන් මේවත් එක බලද්දි දැන් අපි විශේෂයෙන්ම මේ සියල්ලම යහපත් වෙන්න නම් අපේ හිතවල අපි හැමෝගෙම හිතවල මේ බය භීතිය තුරන් වෙන්න ඕන. දැන් අපි එහෙම අපි හිතනවා දැන් අපි හිතමු දමිළ ජාතිකයෙක් අපි ගැන බලන්නේ සැකයෙන් භීතියෙන්. සමහරට ඉස්ලාම් ජාතිකයෙක් පිළිබඳව බලන්න බොහෝ විට සැකයෙන් භීතියෙන්. පහුගිය කාලේ තිබෙච්ච ප්‍රශ්නත් එක්ක. මෙන්න මේක අපේ හාමුදුරනේ නැත්තම් මේ භීතිය පැවතීම දැන් යහපත් පුජ්‍යලයකට කොහොමද බලපාන්නේ යහපත් පුජ්‍යලෙක් වෙන්න? ඔව් ඇත්තෙන්ම මේ අර මුලින් කියපු කාරණාව ඉතා වැදගත්. මේ අපි තුල අපේ මේ සියලු සත්වයෝ භීතියෙන් තමයි ජීවත් වෙන්නේ. නිතරම මේ අපි හිතනවා අපිට මේ කාගෙන් හරි ආක්‍රමණයක් තියෙනවා, කාගෙන් හරි හානියක් වෙනවා. තමන්ගේ අනේකාව, ඒ කියන්නේ තමන්ගේ ළඟ ඉන්න කෙනාව විශ්වාස නැති මට්ටමක්. අහක බලන මට්ටමක්, hina නොවන මට්ටමක්, හදවතින් ඔරවන මට්ටමක් තියෙනවා. දැන් හිතින් hina වුණත් මේ කවුද කියලා තියෙනවා එකක්. ඒකට හේතුව තමයි මේ අපි මේ පුද්ගලයා පිළිබඳව නිතරම සැකයෙන් ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් අපේ අධ්‍යාපන ක්‍රමයෙන් අපේ ආගමික සහ සමාජීය මේ චින්තන ධාරාව තුලින්ම අපි අනේකාව සැකකරන්න මේ පෙළඹිලා තියෙනවා. මේක දැන් අපි ගත්තොත් සිද්ධාශ්‍රයෙන්ම නෙමේ මිනිස්සු මේක හදාගන්නේ තමන්ට හිතන ආකාරයට. දැන් සිද්ධාශ්‍රයෙන් බැලුවොත් අපි හිතුව හැකි මේ මෑතක මේ මිනිස්සු අතර විශේෂයෙන්ම අපිට අවුරුදු 30ක් තිස්සේ අපේ මේ දෙමළ මිනිස්සු එක්ක සැකයක් තිබුණා. දෙමළ මිනිස්සු එක්ක සිංහල මිනිස්සුන්ට ඉන්න බෑ, සිංහල මිනිස්සුන්ට දෙමළ මිනිස්සු එක්ක ඉන්න බෑ. ඊට පස්සේ මේක 2009 විතර ඉවර වෙද්දී ඔක 2010 11 12 විතර වෙනකල් ඇවිල්ලා මේක මුස්ලිම් මිනිස්සයා වෙතට හැරුණා. ඔය සැකයම. ඊට පස්සේ අපිට දැන් මේ ගත වෙන්නේ මේ ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් මිනිස්සයා වෙත සැකයෙන් බලන කාලය තමයි මේ. දැන් අපි විශේෂයෙන් මේ වගේ ප්‍රශ්න. ඉතින් මේ වගේදී අපි බලන්න ඕන මේ විශේෂයෙන්ම මේ සිද්ධිය කුමක්ද කියන එක පිළිබඳව බුදුදහමේදී බෞද්ධ දර්ශනයේදී මේක යෝනිසෝ මනසිකාරයෙන් සිද්ධිය දෙස බලන්න කියන යෝජනාව තියෙනවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ සිහියෙන් ඒ සිද්ධිය දෙස බලන්න. එතකොට ඒ සිද්ධිය මොකද්ද? සිද්ධිය පිටුපස සිද්ධ වෙන දේවල් මොනවාද? ඒ වගේ සිද්ධියද්දනයකින් පස්සේ තමයි අපිට මිනිස්සයා පිළිබඳව තීරණයකට එළඹෙන්න සිද්ධ වෙන්නේ. එතකොට මේ අපි නිතරම මේ හැම මිනිස්සෙක්ම අපේ කුලකයෙන් බලන්න අපි පුරුදු වෙලා තියෙනවා. විශේෂයෙන්ම එක මේ දෙයක් තමයි අපි නිතරම පුරුදු වෙලා ඉන්නේ මට අනුව අනිත් කෙනා ජීවත් වෙන්න ඕන කියලා කියන චින්තනය. ඒ කියන්නේ මම අදහන ආගම තව කෙනෙක් අදහන්න ඕන. මම ඉන්න ජාතියේ අනිත් අයත් ඉන්න ඕන. මම කරන දේවල් මේ අනිත් අයත් කරන්න ඕන. මේ වගේ චින්තනයකින් තමයි ඉන්නේ. ඒවා නොකරන මිනිස්සු දිහා අපි ටිකක් වපරැහෙන් බලනවා, සැකයෙන් බලනවා. දැන් ඔය අපි මේ කතා කරන ජාතික මේ සමගිය සම්බන්ධයෙන්ම ගත්තාම මේ අපි යෝජනා කරන ජාතික සමගියේදී අපි කියන්නේ මේ සාම්ප්‍රදායික තර්කය තමයි අනිත් මිනිස්සුත් අපි විදිහට ඉන්න කියන එක පැත්තකින්. අපි අගය කරන්නේ කිරිබත් කන මුස්ලිම් මිනිස්සු, කිරිබත් කන දෙමළ මිනිස්සු. හැබැයි අපි පිළිගන්න සූදානම් නැහැ තෝසයක් කන දෙමළ මිනිස්සයව.
වඩේ අකනද මනුෂ්‍ය අපි කැමති වෙන්නේ අරකත් බෙදා ගන්නවා අපේ එකත් කන බොන කෙනෙක්. අපි අර විවිධත්වයට වඩා අපි බලාපොරොත්තු වෙන්නේ අපිට ඕන මනුස්සයව. දැන් ඔය සමහර මගේ මිතුරු පවා ඉන්නවා මේ බොහෝ විට උන් මේ තමන්ගේ මුස්ලිම් මිතුරව අගය කරන්නේ එයාලා එක්ක මේ කන බොන මනුස්සයෙක්, එයාලා එක්ක ඇවිදින මේ ඒ නිසා තමයි මේ මනුස්සයා මේ බොහෝ මිතුරන් තමන්ගේ මුස්ලිම් මිත්‍රයාව හඳුනගන්නේ. හැබැයි ඔතන ගැටලුව තියෙන්නේ ඔය ඇතුළෙම තමයි අපේ සතහව නිර්මාණය වෙලා තියෙන්නේ. මොකද අපිට ඕන විදිහට ඉන්න ඕන කෙනෙක් තමයි අපි හොයාගන්නේ. ඉතින් මේක එක්තරා ආකාරයක ගැටලුවක්. ඒ කියන්නේ එහෙම නැත්තම් සැකය මතුවෙනවා. මේ සැකය නැති වෙන්න නම් අනිවාර්යෙන්ම අපි තුල මේ මිනිස්සු අතර තියෙන සුහදශීලී බව, ඊට පස්සේ වඩාත්ම මිනිස්සු අතර තියෙන විවිධත්වය, මේ දේවල් පිළිගන්න අපි සූදානම් වෙලා තියෙන්න ඕන. දැන් අපි ගමු මේ විශේෂයෙන්ම අපි විවිධත්වය අගය කරන්න ඕන. තමන් වෙන එක නෙමෙයි, අනේකාගේ තියෙන වෙනස් බව තමයි අපි අගය කරන්න ඕන. ඒක එක තමයි අපි එකග වෙන්න ඕන. එතන තමයි අපේ සැකය, බීතිය නැති වෙන්නේ. බුදුදහමේ යෝජනා කරනවා විශේෂයෙන්ම ඔය ධම්පදේ ගත්තාම අක්කෝදේන ජිනේ කෝදං. මේ ක්‍රෝධයෙන් මෛත්‍රිය දිනන්න බෑ. ක්‍රෝධයෙන් මෛත්‍රිය දිනන්න බෑ. මෛත්‍රිය දිනන්නේ මේ ක්‍රෝධය කියන එක නැති වෙන්නේ මෛත්‍රිය තුලින්. ක්‍රෝධ නොකිරීමෙන් මෛත්‍රිය. ඊට පස්සේ අපි අයහපත දකින්න ඕන යහපතෙන්. යහපත් තැනක ඉඳලා අයහපත දිහා බලන කෙනෙක්ට විතරයි අයහපත නැති කරන්න පුළුවන්. ඒක තමයි බුද්ධ ආගමේ යෝජනාව. එතකොට සමාජයක් අයහපත් වෙනවා නම් අර අපි කියන ජාතිවාදී මුහුණුවරකට යනවා නම් ඒ தত্ত্বය නැති කරන්න පුළුවන් වෙන්නේ අපි ගන්න ප්‍රවේශයෙන්. අපි ගන්නේ කඩුවෙන් නම්, පොල්ලෙන් නම්, ගලකින් නම්, ලේ වැගිරීමකින් නම් එතන යහපත් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒකනේ ඔය බුදුහාමුදුරුවෝගේ ඔය ප්‍රසිද්ධ ගාථාවක් තියෙනවා ධම්මපදේ. මේ නහි වේරේන වේරානි. මේ ගාථාවේ තියෙන්නේ මොකද්ද? මේ වෛර කරන්න එපා කියන එක. වෛරයෙන් වෛරය නොසන්සිදේ. ඒ කියන්නේ මොකද්ද? අපිට මේ ඒ සිද්ධිය එක්ක යද්දී සිද්ධිය ජයග්‍රහණය කරන්න නම් අපිට යහපත් ආකල්පයක් සිද්ධිය පිළිබඳව තියෙන්න ඕන. ඒකට මේ අපේ හිත අවුල් කරගත්ත වෛරයෙන්, ක්‍රෝධයෙන් යන්න බෑ. අපේ හැමදෙර එකක් තමයි දැන් අපි අතීත ස්මරණය කිරීම. නැත්තම් අපි දැන් මේ වගේ දෙයක් අපේ රටේ වුණා. මෙහෙම අපේ සිංහල ජනතාව මැරුවා. අර පැත්තෙන් දෙමළ හිතන අය මැරුවා. දැන් අතීත ස්මරණය නැත්තම් මේ අතීත සිද්ධීන් ඉස්මතු කර තමන් මේ වර්තමාන සමාජයට ප්‍රවේශ වෙන්න අකමැති පිරිසක් ඉන්නවා. ඔවුන් කියන්නේ ඔව් අපි මේ ජාතිවාදයෙන් එහාට ගිහිල්ලා අපි තනි සිංහලයෝ. එයා තනි දෙමළ. මෙන්න මේ අතීතයේ සිදුවෙච්ච යම් සිදුවීම් වර්තමානයේට මේ සාපේක්ෂවගෙන ඒ ඔස්සේ ජාතික සමගියට යම් හානියක් සිදු වෙනු නේද? ඔව් ඇත්තෙන්ම ඕක ඇත්තෙන්ම හොඳ ප්‍රශ්නයක්. මම දකින දේ තමයි අපේ රටේ අතීත සිද්ධි ස්මරණය සම්බන්ධයෙන් අද සිද්ධ වෙන්නේ මේ අපි කියන්නේ කැම්පේන් කියලා. කැම්පේන් වගේ දේවල්. විශේෂයෙන්ම මේ අපේ අතීත සිද්ධි සමාජයක් විසින් සමාජයකට මතක් කරලා දෙන්නේ ප්‍රොජෙක්ට් එකකට. එක්කෝ දේශපාලන වේවා ව්‍යාපෘතියක් එක්ක. ඒ ව්‍යාපෘතිය තමයි අපි සැක කරන්න ඕන. විශේෂයෙන්ම ඔය
දැන් අපේ සමාජගත වෙලා තියෙන දෙයක් තමයි තනි සිංහල කියන එක ධර්මයේ විදිහට තමයි අපි බලන්නේ. ඔය තනි සිංහල කියන කාරණාව බොහෝ දෙනා දකින්නේ බෞද්ධ කියන කාරණාව. විශේෂයෙන්ම මේක ප්‍රවර්ධනය කරන්නේ බොහෝ විට හාමුදුරුවරු, භික්ෂුන් වහන්සේලා. එතකොට ඉස්ලාම් ආගම ඒක ඉස්ලාම් මුස්ලිම් ජාතිය කියන එක දකින්නේ ඉස්ලාම් ආගම එක්ක බැඳිලා. එතකොට මේවා ප්‍රවර්ධනය වෙන්න එක්තරා ආකාරයට ආගමික පසුබිමක් තියෙනවා. මිනිස්සු බොහෝ විදිහට වෙලාවට ජාතිය වෙනුවෙන් ලේ හැලීම දකින්නේ, ජාතිය වෙනුවෙන් කැපකිරීම දකින්නේ ධර්මයේ දැකීමක් විදිහට. ඇත්ත වශයෙන්ම ධර්මයේ දැකීම. දැන් ඔය පාස්කු ප්‍රහාරයේ සිද්ධියේදී අපේ මේ කතාවක්ම දැකුණා, මේ නිතරම ගොඩ නැගුණ කතාවක් තමයි කන්‍යාවන් අතරට යෑම. ආගමික ප්‍රබන්ධයක් එක්ක තමයි ගොඩ නැගෙන්නේ. මිත්‍යාවක් එක්ක. බුද්ධාගමේ වුණත්, මේ බුද්ධාගමේ කියන්නේ මේ සාම්ප්‍රදායික සිංහල බුද්ධාගමේ වුණත් මේ වගේ සංකල්ප ගොඩ නැගිලා තියෙනවා. අපේ සාහිත්‍යයෙන් සමහර වෙලාවට මේ දේවල් විශේෂයෙන්ම අපි මේ අහපු ප්‍රශ්නෙත් එක්ක සම්බන්ධ වුණාම අපි නිතරම මේ අතීත ස්මරණ එක්ක ජීවත් වෙන. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අතීතං නානුසෝචන්ති. අතීතය ගැන හිතලා ශෝක කරන්න එපා. ඒක ඉවරයි. නප්පජම්පන්ති නාගතං. ඒ කියන්නේ අනාගතයක් ගැන හිතන්න එපා. ඒ කියන්නේ අපි නුදුටු අනාගතයක් ගැන අපි කල්පනා කරනවා. අපේ ජාතිය මේ වගේ තැනකට යන්න ඕන. අපි විතරයි මේ රටේ ඉන්න ඕන. මේ වගේ සංකල්ප. එතකොට මෙතනින් තමයි ගැටලු හටගන්නේ. ඇත්තෙන්ම මේක මේ සමාජයේ තියෙන ප්‍රශ්නයකටත් වඩා අපි තුල තියෙන ප්‍රශ්නයක්. පුද්ගලයාගේ సంతානය තුල තියෙන ප්‍රශ්නයක්. අධ්‍යාත්මය තුල ගොඩනගෙන ඒ ගොඩනැගීමට වඩා බුදුදහමේදී බෞද්ධ දර්ශනයේදී යෝජනා කරන්නේ මොකද්ද? මේ වර්තමානයේ තුල ජීවත් වෙන්න. වර්තමානයේ තුල ජීවත් වෙන්න, සිහියෙන් ජීවත් වෙන්න. වර්තමානයේ තුල ජීවත් වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට සිහියෙන් ජීවත් වෙන්න තමයි අමාරු. සම්මා සතියෙන් ජීවත් වෙච්ච කෙනෙක්ට මේ එකේ පාර ගොඩ නැගෙන බෝම්බ, එකපාර ගොඩ නැගෙන ඔය සිද්ධි, මේවා විමර්ශනය කරන්න පුළුවන්. එයාට චින්තනය තියෙනවා. මේක කුමක් කරහා ගොඩ නැගිච්ච දෙයක්ද, කුමන ව්‍යාපෘතියක කොටසක්ද කියන එක ඕනෑම කෙනෙක්ට තේරෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ලංකාවේ නම් ඔය වගේ ප්‍රශ්න, ලංකාවේ නෙමෙයි කොහේ වුණත් ලෝකේ බොහෝ රටවල ජාතිවාදයේ කියන එක වැපිරෙන්නේ ව්‍යාපෘති විදියට, දේශපාලන ඇජෙන්ඩා විදියට. ඔබ වහන්සේ තා පැහැදිලි කිරීමක් කරන එක ඉතාම වැදගත්. මම ඒ ඔස්සේම තා ප්‍රශ්නයක් අහන්න ඕනේ. දැන් ඇත්තටම ඔබ වහන්සේ කියන එක හරි. දැන් මේ යමක් වුණාම ඒ සිද්ධිය නැවත අපි කියන්නේ මේ මඩේ දමදම හොදනවා කියලා නැවත. ඒ වගේ මේකම දැන් දේශපාලන කරුණක් කරගන්නවා. මේකම ආගමික කරුණක් කරගන්නවා. දැන් මේ අපේ රටේ වෙච්ච හැම සිද්ධියක්ම අපේ හැමදේ මේ විදිහට නෑනේ. අනිවාර්යයෙන්ම දැන් අපි මේ ගෙවලා තියෙන, දැන් මට වයස අවුරුදු 24ත් 25ත් අතර. එතකොට මේ කාලය තුල මට මතක තියෙන කාලේ මම ගෙවලා තියෙන්නේ ආගමික ප්‍රශ්න මැද්ද තියෙන සමාජික ජීවිතය. මගේ සමාජික ජීවිතයම ඇවිල්ලා මේ අපේ මිනිස්සු ආගම වෙනුවෙන් ගහමරාගත්ත, ජාතිය වෙනුවෙන් ලේහලාගත්ත ඉතිහාසයක් එක්ක තමයි අපි ගමන් කරලා තියෙන්නේ. අපේ අම්මලාගේ තාත්තලාගෙන් ඇහුවොත්, අපේ වැඩිහිටි හාමුදුරුවරුන්ගෙන් ඇහුවොත්, මේ හැම කෙනෙක්ම ආගමික සහ ජාතික වශයෙන් ප්‍රශ්නික තමයි මුළු ජීවිත කාලෙම දිය කරලා තියෙන්නේ. ඒ අය තේරුම් ගන්නේ නැහැ බොහෝ විට දැන් අපේ රටේ ආගම සහ මේ ජාතිය කියන එක දේශපාලනය වෙලා තියෙන. විශේෂයෙන්ම බොහෝ දෙනාට ඡන්දෙ දිනන්න, ඊට පස්සේ බොහෝ දෙනාට තමන්ගේ
ආර්ථික අරමුණු ඉටු කරගන්න ජාතික අරමුණු ඉටු කරගන්න හැම දෙයකටම අපි පාවිච්චි කරන්නේ ආගමයි ජාතියයි. අපේ සමහර විට මේ අපේ ආර්ථිකමය වාසි ලබා ගැනීම වෙනුවෙන් ආගම සහ ජාතිය පාවිච්චි වෙනවා. මිස්යූස් වෙන ආගමක් සහ ජාතියක් මිසක් ප්‍රායෝගිකව වැදගත් වෙන ආගමික ජාතික සංකල්පයක් නැහැ. ඔබ තෝරගෙන තියෙන මේ ගීතෙනුත් එක පැහැදිලි මේ ගීතේ ගීපත් සංගීතයේ සුනිදානන්ද කෝණාර ගායන කරන හර්ෂන් දිසානායක මම හිතන්නේ මේ ගීතය අහුවම මේ ගීතය අර්ථාන්විත රස වින්දොත් අපේ හාමුදුරුවෝ කියන මේ අදහසත් ටිකක් පැහැදිලි කරන්න පුළුවන් වෙයි. එකම මිනිසෙක්, එකම රටක්, එකම ජාතියක්. ඔව්, මේ මගේ රටයි. මේ අපේ රටයි. සමගියෙන් නැගී සිටිමු. අපි අපේ රට දිනවමු. ජාතික සමගිය හා ප්‍රතිසංවිධානය සඳහා වන කාර්යාලය. බෞද්ධ දර්ශනය තුළ විෂදවන ජාතික සමගිය. සහභාගිත්වය ප්‍රවීණ කාව්‍ය රචක ශාස්ත්‍රවේදී
ගුරුගොඩ සිරිවිමල ස්වාමින් වහන්සේ. සුභාරති සුභාරති අපේ 2.68.24 දුරකථන අංකයට දුරකථන මුද්‍රාශයක් ලැබෙනවා. ඒ අමතුම් සියල්ල සම්බන්ධ කරන්න බැරි වීම ගැන අපි කනගාටු වෙනවා. මොකද අපේ ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරන්නේ. නමුත් අපේ නීතිඥ මහත්මයෙක් ඉන්නවා අපිත් එක්ක සම්බන්ධ වෙලා අපි එතුමාට යම් ඉඩක් දෙනවා. ආයිබෝන් හල්පන්දිනි මහත්මයා ආයිබෝන්. බොහොම හොඳ මාතෘකාවක් දීලා තියෙනවා ජාතිය පැවැත්මට සමගිය ගැන කතා. මම නීතිඥ හල්පන්දිනි ඇල්පිටියේ. නමුත් අපි අඩුවෙන් කතාවල වැඩියෙන් කතා කරන ජාතියවලපත් වෙන මම යෝජනා කරන පළමුවෙන්ම ජාතීන් 90 පෙරපාසලේ සිට 13 වන වසර දක්වා උසස් ක්‍රමය තුල අපි හැම ජාතියකටම ඉගෙන ගන්න පුළුවන් අධ්‍යාපනයක් පාසල් භූමිය ඇති කරන්න ඕන. දෙවෙනි එක තමයි මගේ යෝජනාව ආගමික අධ්‍යාපනය පැත්තෙන් ගත්තොතින් කුරාණය, බයිබලය සහ ධම්මපදයේ කියන තුන දෙක තුන වසරින් ඉඳන් ළමයිට අඳුනා ගැනීම. අද දන්නේ උසස් පෙළ ළමයාත් කුරාණය දැකලා නැහැ, බයිබලය දැකලා නැහැ. ඒ මුස්ලිම් ආදීමට සානුවිත ජාති දැකලා නැහැ ධම්මපදය. ඒ නිසා ඒ කියම් යම්කිසි මේක කරන්න ඕනේ. වැදගත්ම දේ තමයි දේශපාලන සම්ප්‍රදාය. ජාතීන් අනුව පක්ෂ අනුව බිහික්‍රමයේ දැන් බලන්න ඉන්දියානු සමාජයේ ඒගොල්ලෝ කොහෙ ගියත් අපි ඉන්දියානුවන් ලෙස හැසිරෙනවා. අපේ රට ඉන්දියාවේ කුඩාම රටටත් වඩා කුඩායි. මම මේ කතා කරලා තියෙන මිනිස්සු අඳුර කරලා තියෙනවා. ඇමරිකාව බලන්න අපි ඇමරිකානුවන් ලෝකේ නොයෙක් රටවලින් ඇවිල්ලා අපි ඇමරිකානුවන් ලෙස හැසිරෙනවා. ඒ කියන්නේ සංස්කෘතික අන්තර් සමතුලනයක් ඇති කරට අපි ජාතියක් ඇති වැඩ කළේ නැහැ, අදත් වැඩ කරන්නේ නැහැ. මේ මෑත කාලීන විවිධ ආගම් නායකයෝ සමාජයට එක එක දේශපාලන පක්ෂ රටකුළු වල මේකපත් වෙන්නේ මොකද අපිව ගන්න යම් නොගැලපෙන නුසුස් ක්‍රියා. ඒ නිසා ආදර්ශය වෙරක ක්‍රියා. ඔන්න ඔය යෝජනා දෙක තමයි මම කියන්නේ අධ්‍යාපන ප්‍රතිශක්කරන තුලින්ම තමයි මේ මිනිසා වෙනස් කරන්න පුළුවන්. අධ්‍යාපන ප්‍රතිශක්කරන තුලින් අපි අවුරුදු පාටට තියෙන ආණ්ඩුවක් මේ කරන ප්‍රතිපත්තිය මේ කරන්න බෑ. ඒ නිසා අපි ගැඹුරේ මූලයට යන්න ඕන බොවිසුදී. බොහොම ස්තුතියි හල්පන්දිනි මහත්මයා කතා නීතිඥ මහත්මයා කතා කළේ. ඇත්තෙන්ම මේ ඔය යෝජනාව අපි පොඩ්ඩක් සාකච්ඡාව ඉස්සරහටදී මේ අධ්‍යාපනය සම්බන්ධයෙන්ම කතා කරන්න හිටියේ. ඇත්තෙන්ම මෙතනදී දැන් ඔය ගැනට ඕකට උත්තරයක් අපි දෙනවද නැත්නම් ඒ ඉස්සරහදීම දෙමු. හොඳයි අපි ඉදිරියට කතා කරමු. ගැන අර මේ ගීතය ගැන මම කැමතියි ඔබ වහන්සේ තමයි ප්‍රිය කරන ගීතයක්. ඒ ගැන යම් අදහසක් දැක්කොත්. ඇත්තෙන්ම ඔය මේ හර්ෂණ දිසානායක දැන් තරුණ බොහොම වැඩිහිටි ගායකයෙක්. නමුත් මේ කුඩා කාලේ මේ ගයන ගීතය සෝමරත්න දිසානායක මහත්තයා රචනා කළපු මේ ගීතයේ මේ විශාල සමාජ වටිනාකමක් තියෙනවා කියලා මම කල්පනා කරනවා. විශේෂයෙන්ම අපි මේක සම්නස සුනිල් දයානන්ද කොන රචනා කළේ. ඔව් රචනා කළේ. සෝමරත්න දිසානායක මහත්මයා තමයි හර්ෂණ මේ ගාන ශිල්පියා කරලිටගෙන ඉතින් ඒකේ මේ අන්තිම පාදයේ බලන්න මේ මිහිදන් වූ එක ලේ බිඳුවකවත් ලියවී තිබුණද ජාතියේ නම. අනාථ කඳවුරු දොර ළඟ පරවෙන කැකුළු මලක් විමසා බලන්න. මේක තමයි අපේ මේ ජාතිය සම්බන්ධයෙන් ගොඩනගන්න තියෙන ප්‍රබලතම දේ. කඳුලට වැඩිය දෙයක් ජාතිය නාමයෙන් මිනිස්සු උරුම කරගෙන නැහැ. ඇත්තෙන්ම කඳුලට වඩා මේ පසුතැවීමකට වඩා දෙයක් ජාතිවාදයකින් මිනිස්සු ලබාගෙන නැහැ. ඒක තමයි ඛේදය. මේ ලෝකය තුලම සාමාන්‍ය ලෝකයම ගත්තාම මේ ජාතිවාදී සිද්ධි අධ්‍යයනය කරද්දී අන්තිමට ඉවර වෙලා තියෙන යුද්ධ වලින් ලේහලා ගැනීම වලින් අදටත් මිනිස්සු විරසකයි. දැන් ලංකාව ගත්තත් අපේ සමහර සිද්ධි ඉවර වුණත් අපිට ඒ සම්බන්ධ තියෙන අතීතය ඉවර කරගන්න බැරුව අපි වැළපෙනවා. ඒකයි කියන්නේ මේ යුද්ධ වගේ දේවල් මේ පටන් ගන්න කලින් ඒවා ඉවර කරන්න පුළුවන්. ඒ කියන්නේ හේතු නසන්න හේතුඵල න්‍යාය හේතුව නසන්න ක්‍රියා කරන්න ඕන. මේ ගීතයේ තියෙන වැදගත්කම කැකුළු මලක් විමසා බලන්න. අපේ කුඩා දරුවන්ට අම්මා තාත්තා නැති වුණා, ඥාති නැති වුණා. මේ දේවල් උන් ඉල්ලන්නේ රටින් අඩක් නොව ජීවත් වන්නට එක දවසක්. මේ ඔක්කොටම ඕන ජීවත් වෙන්න මිසක් කෑලි බෙදාගෙන කම්බි ගහගෙන රැක ගන්න ඕන දේවල් නෙමෙයි. ඒවා දේශපාලනයන්ට ඕන. හැබැයි මිනිස්සුන්ට ඕන
ඒකට ජීවත් වෙලා මැරලා සත්‍ය මේක ජාති ආගම් කුල ભેදයක් නැහැ නෑ. ඔව්. හොඳයි අපි හඳුනන දැන් අර මම හිතන්නේ අර හල්පන්දි නීතිඥ මහත්මයා මතු කර ප්‍රශ්නෙත් එක අපි යමු. දැන් එකක් තමයි මේ අධ්‍යාපනය. දැන් අපි හැමදාම කියන කන්නේ මේ ජාතීන්ගේ නම් වලින් පාසල් තියෙනවා. ආගමික වශයෙන් හඳුනන පාසල් තියෙනවා. එතකොට මේ විෂය මාලාව ගත්ත සමහර ලාවට ආගමික වශයෙන් වෙන් වෙනවා. දැන් මේවා හැබැයි අපි දකින්නේ මේවා දඩමීම කරගෙන ඔබ වහන්සේ කියනවා වගේ යම් සමාජ කතාවක් ගොඩනගන්න පිරිසක් උත්සාහ කරනවා. අධ්‍යාපනය තුළ ඇතිවන හික්මීම ජාතික සමගිය කරා යොමු කරන්නේ කොහොමද අපි හඳුනන්නේ? ඇත්තෙන්ම ගැටලු විසඳීමට තියෙන ලොකුම රුකුල තමයි සමාජයේ අධ්‍යාපනයෙන් පෝෂණය කරන එක. ඒ කියන්නේ හිතන්න පුළුවන් විමසන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් මිනිස්සුන්ට තියෙන්න ඕන. දැන් අපි ගත්තොත් ලංකාව සමාජයක් විදිහට ගත්තොත් එහෙම රටක් විදිහට නෙමෙයි මේ සමාජයක් විදිහට ගත්තාම අපේ රටේ තියෙන ලොකුම ගැටලුවක් තමයි මේ සියලු ගැටලු වල හේතුවට මේ සියලු ගැටලු කියන ඵලයට හේතු වෙන්නේ අධ්‍යාපනයේ දරිද්‍රතාවය. අපිට විශේෂයෙන්ම අපේ චින්තනය පුළුල් වෙන අධ්‍යාපනය ක්‍රමයක් නැහැ. පාඩම් කරන අනවශ්‍ය සමහර දරාගන්න බැරි බරවල් තියෙන කිසිම වැදගත්කමක් නැති විෂය මූලික ප්‍රායෝගික නොවන අධ්‍යාපන ක්‍රමයක්. මේකේ දැන් ටික ඔය ජාතික අධ්‍යාපන ආයතන වලින් සකස් කරගෙන යන බවට පේනවා. නමුත් අපිට ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක වැදගත්කම තියෙනවා. අපේ අර නීතිඥ මහත්තයා කිව්වා මේ බයිබලයක් දැකලා නැති මිනිස්සු තමයි කතෝලික ආගමට බහින්නේ. කුරාණය දැකලවත් නැති මිනිස්සු තමයි මේ ඉස්ලාමයට පහර ගහන්නේ. බෞද්ධ ආගමටත් එහෙමයි. සමහරු මේ ඔය ඉස්ලාම් වගේ අන්තවාදී කොට්ටාස සිංහලයාට චෝදනා කරන අය සිංහල සමාජයේ වැදගත් මූලධර්ම තියෙන දේවල් කියවල නැහැ මේ සමාජයේ. එතකොට මේ අපේ සමාජයේ ජාතියක් කොහොමද සමගින් ඉන්නේ? අපේ මූලධර්ම එකිනෙකා අවබෝධ කරගෙන නැත්තම්, අපේ අධ්‍යාපන ක්‍රමයෙන් ඒවා ගිහිල්ලා නැත්තම්, ඒවා කොහොමද මිනිස්සු එක සමගියෙන් දැන් බුද්ධ ආගමේ යෝජනාව තියෙන තැනම කියන්නේ මිනිස්සු අතර ಜಾති ભેද නැහැ කියන එක. ඒක ඇත්තෙන්ම මුලින් කියන්න ඕන කාරණයක්. ಜಾති ભેද නැහැ කියන එක. නමුත් මේ අවුල්ව ගිය සමාජයක ಜಾති ભેද තියෙන්න පුළුවන්. දැන් අපේ රටේ ಜಾති ભેද තියෙනවා. එතකොට මේ ಜಾති ભેදයට හොඳම විසඳුම තමයි මිනිස්සු අධ්‍යාපනයෙන් පෝෂණය කිරීම. ඇත්තෙන්ම ඔය මගේ අදහසම තමයි ඔය නීතිඥ මහත්මයාගේ අදහස මේ අපේ අධ්‍යාපන ක්‍රමය තුළින් මිනිස්සු ඉක්මවන්න ඕන. හොඳයි ඔබ වහන්සේ රචනා කරපු මේ පද්‍ය ග්‍රන්ථ කීපයක් තියෙනවා. එකක් තමයි මේ හස් ඉම සිප ගනිමි. මේක හරි ලස්සන කවයක් වෙනවා. මම හිතන්නේ මේ පද්‍ය පන්තියේ මට මේ පොත කියවද්දී මේ සිග්ගත් පද්‍ය මත අපි හඳුනන මේ කියනවා මේ කොළ නොමැති කාලෙටත් අතුබරයි හරියට පඳුරුකාසි අලුත්දී දින දින මහලු බෝධිය සිහි කරනවා බුදුබණ. ඕකේ ඇත්තෙන්ම මම ඔය කවියෙන් බලාපොරොත්තු වෙන්නේ මේ අපේ අර මම මුලින් කියපු මේ ආගමික සමාජයේ තියෙන ප්‍රශ්නය. ඔතන කොළ නොමැති කාලටත් අතුබරයි හරියට. කියන්නේ අපේ මේ සංකේතියව ගත්තාම අපේ මේ බෝධිය කියන එකේ කොළ නැතත් තියෙන්නේ පඳුරුයි කාසි. මේක බුද්ධ ආගම වෙලා දැන් බෞද්ධ දර්ශනය වෙලා මිනිස්සු තේරුම් අරන් තියෙන්නේ මේ බාර ගැට ගහන එක, මේ දේවල් තමයි බෞද්ධ දර්ශනය කියලා. මේකේ සංස්කෘතික පැතිකඩක් තියෙනවා, ඒක වෙනම කාරණයක්.
නමුත් මේක තමයි සත්‍ය වශයෙන් මිනිස්සු තේරුම් ගන්න එක තරම් භයානකමක් නෑ. ඉතින් බෝගහ මේක දැක්කහම බෝධිය බණ සිහි කරනවා. බෝධියට hina යන මට්ටමක් මේක. ඒක මනිපත වාසේ ඉනහන බෝධියක්. ඒකත් මං කියවන්න එක තව වැදගත්. යල් පැනපු ශනිරාහු සිරව බෝරුකක් මැද ශ්‍රමණ චීවර ධාරි පූජා ලපති දැත් වට්ටි. ගරුසරු වන්දනා මාන හරි හරියට බෝධි අස. සාදු සාදු හඬ නගති. උපාසක හුදී ජන hina වෙන්නට බැරි කමින් බෝධියෙන් වැටෙනවා දලුකුල. ඇත්තම මං හිතනවා මේවා ගැන මේක ගැන කතා කරන්නත් අවශ්‍ය නැහැ. ඇත්ත වශයෙන්ම මේ සමාජ යථාර්ථය. අපි හඳුන මේක අපි මාතෘකාට අදාළව කරමු. දැන් අපි පරිපූර්ණ මිනිසෙක් නැත්තම් සමාජ යහපත පිළිබඳ හිතන මිනිසෙක් බලාපොරොත්තු වෙන. ඒක සිංහල දෙමළද මුස්ලිම්ද මැලේද බර්ගර්ද ප්‍රශ්නයක් නැහැ. දැන් මෙන්න මේ පරිපූර්ණ සමාජයේ දේශ අර ඔබ වහන්සේ වගේ මේ සතර බ්‍රහ්ම විහරණ වලින් යුක්තව බලන්න පුළුවන් මිනිසෙක් කවද නිර්මාණය වේද මේ විදිහට? ඇත්තෙන්ම ඔය මේ ජාතිවාදය කියන සංකල්පයම ලෝකේ බිහි වෙන්නේ ඔය මනුෂ්‍යයාගේ ආරම්භයේ ඉඳන්. ඔය ආර්යනාර්ය ભેදේ සුදු කළු ભેදේ ඕවා කලින් කාලට ඇවිල්ලා දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ කුල ප්‍රශ්නය තිබුණා. දැන් අපේ සමාජේ කුල ප්‍රශ්නෙත් තියෙනවා, ජාති ප්‍රශ්නෙත් තියෙනවා. මේ අපේ කොච්චර දියුණු සමාජ කිව්වත් මේ කුල සහ ජාති ප්‍රශ්න තියෙනවා. මේක එකක් ඕක බුදුදහමේදී කතා කරන්නේ ජාතිය, තමන්ගේ ජාතිය උසස් කියලා සැලකීම. අත්ුක්කංශන පරවම්බනය. තමන් උසස් අනිත් ඔක්කොම පහත්. තමන්ගේ දේ උසස් අනිත් අයගේ දේවල් පහත්. මම උසස් අනිත් අය පහත්. මේ විදිහට අපි හරියට මිනිස්සුන්ව මනින්න පුරුදු කරලා තියෙනවා. මේ අපේ අධ්‍යාපන ක්‍රමයෙන් මිනිස්සු හොඳ නරකද හොඳයි කියලා බෙදනවා, නරකයි කියලා බෙදනවා, ආගම් වලට බෙදනවා, ಜಾති වලට බෙදනවා, කුල වලට බෙදනවා. එතකොට මේකේ නරකම පැත්ත තමයි, ගෝත්‍රිකම පැත්ත තමයි මිනිස්සු මේ අය මෙයා හොඳයි, මේ කුලේ කෙනා හොඳයි, මේ කුලේ කෙනා නරකයි, මේ ජාතියේ කෙනා නරකයි, මේ ජාතියේ කෙනා හොඳයි, මේ පාට තියෙන කෙනා හොඳයි. අපි මේ විවිධ වූ සමාජයේ පිළිගන්නව වෙනුවට මේක මිනුම් දඩු ගහලා දඬු කඳේ ගහනවා, මේ කුරුසි ඇන ගහනවා වගේ මේ තියලා ඇන ගහනවා. ඊට පස්සේ ඒ හරහා තමයි අපි පුද්ගලයාව අනිත් හැම කෙනෙක්වම ගොඩනගන්නේ මේ හොඳ නරක විදිහට. ඉතින් මේක වැරදි. මේ සංකල්පය, ජාතිවාදී සංකල්පය, ශිෂ්ටාචාරය පුරාම සිද්ධ වෙන මේ සංකල්පය මිනිසා අතින් සිද්ධ වෙච්ච බරපතල අත්වැරද්දක්. විශේෂයෙන්ම මේ බුදුදහමේදී මේක විරතිය මගින් කියන්නේ මේ දේවල් වළක්වන්න තමයි යෝජනා කරන්නේ. මේවා නැති කරන්න, විරතියෙන් යුක්තව කටයුතු කරන්න සහ සාමදානය. හොඳයි, අපි මේ පිළිබඳව තවත් කතා කරමු. එකම මිනිසෙක්, එකම රටක්, එකම ජාතියක්. ඔව්, මේ මගේ රටයි, මේ අපේ රටයි. සමගියෙන් නැගී සිටිමු. අපි අපේ රට දිනවමු. ජාතික සමගිය හා ප්‍රතිසංවිධානය සඳහා වන කාර්යාලය. දැන් අපි මේ සාකච්ඡා අපිට තව විනාඩි 5ක පමණ කාලයක් තියෙනවා. අපි හඳුනේ මේ බුදුදහමේ සංකල්පන කතා කරන්න අවශ්‍යයි. දැන් මම ඒකත් එක්කම සම්බන්ධ වෙන ඔබ වහන්සේට මේ රටක් ඉදිරියට යන්න, රටක් ලෙස අපි ඉදිරියට යන්න ඕන නම්, යන්න අවශ්‍යතාවය තියෙනවා නම් මේ සියලු ආගම් එකට එකතු වීමත්, ඒ වගේම ආගමික නායකත්වයන්ට මේ එකතු වීමේදී විශාල වගකීමක් තිබෙනවත් අපි පැහැදිලි කරගන්න ඕන. ඇත්තෙන්ම මේ රටක් විදිහට දැන් අපි ගත්තාම අපේ රට ඇවිල්ලා මේ අපේ ඉතිහාසයේ පුරාම කියන්නේ අපි බෞද්ධ රටක් කියලානේ. එතකොට මේ බෞද්ධ රටක් කියන්නේ දැන් ඇවිල්ලා මේක බහු ජාතික බහු ආගමික රටක්. ඒක අපි පිළිගන්න ඕන. මේ
එතකොට මේ වගේ බහුජාතික බහුආගමික රටක ජාතික සංස්කෘතික අනන්‍යතා ගොඩනැගෙන්නේ ආගම එක්ක. ඒ කියන්නේ ආගමික සංකල්ප එක්ක මේ ආගමික නායකයෝ බැඳී ඉන්නවා. දැන් අපි ජාතිය රකින්න යෝජනා කරන දහමක් නම් ඒ දහමෙන් ඇති තේරුමක් නැහැ. දැන් බුදුදහම ජාතිය ප්‍රතික්ෂේප කරනවනේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ජීව විද්‍යාත්මක අගයක් විතරයි මිනිස්සාට දෙන්නේ. මිනිස්සු මේ දැන් අපි ගත්තොත් කුරුළු වර්ගයේ ගත්තොත් එහෙම කුරුළු වර්ගයේ විවිධ වෙනස්කම් තියෙනවා. මේ හොට දිග කුරුල්ලෝ ඉන්නවා. ඒ වගේ අපි කියනවා මේ පියාසරණ කුරුල්ලෝ මේ එක එක වර්ගවල කුරුල්ලෝ. ගස් තියෙනවා විවිධ වර්ගවල ගස් තියෙනවා. හැබැයි මිනිස්සු කියන්නේ එකම වර්ගයක්. බුදුහාමුදුරුවෝ දේශනාව ඒකයි. බුදුහාමුදුරුවෝගේ දේශනාව. එතකොට මේ ආගම තුල බුදුදහම තුල ජාතිය පැනෙන්නේ නැහැ. එතකොට ජාතිය නොපැනෙන තැනක අපි ජාතිය හිර කරගෙන ඉන්නවා නම් සිංහල ජාතිය ආරක්ෂා කළ යුතුයි කියලා ඊට පස්සේ ජාතිය වෙනුවෙන් ලේ හලන්න කැපකරන්න අපිව උනන්දු කරන්නේ ආගම තුලින්. විශේෂයෙන්ම දැන් අපේ ඉතිහාසයේ පුරාම හාමුදුරුවරුන්ගේ ඉතිහාසය ගත්තොත් එහෙම හාමුදුරුවරු ජාතිය වෙනුවෙන් කරපු කැපකිරීම කියලා අපි ගන්නෙ මොනවද? මේ එක විදිහක මේ ජාතිය පෝෂණය කිරීම. හැබැයි බුදුහාමුදුරුවෝ ඒක ප්‍රතික්ෂේප කරනවා. එතකොට මේ කාරණාවේදී අහපු ප්‍රශ්නෙත් එක්ක ජාතික ආගමික සමගිය කියන එක ආගමික නායකයා විසින් ඇති කරන්න නම් මේ වගේ තියෙන නොයදගත්කම තවදුරටත් විශේෂයෙන්ම නූතන සමාජයකට තියෙන මේ වගේ තියෙන නොයදගත්කම තේරුම් අරින්න ඕන. මිනිසුන්ට කියලා දෙන්න ඕන. විශේෂයෙන්ම මේ මෛත්‍රී සංකල්පය, මෙත්තා මුදිතා සංකල්ප අපි කතා කරන්න ඕන. ඒ වගේම තමයි මේ අපි මේවා එන්නේ මේ දේශානුරාගය, ආගමිකාලය, ආගමාලය මේ විදිහට තමයි එන්නේ. දේශානුරාගය කිව්වහම මේ මිනිස්සු ඇඟ කිලි පොලාගෙන මේ ලොකු ජවයක් අරගෙන එහෙම තමයි මිනිස්සු එන්නේ. මේක නැති වෙලා මීට වඩා සාමයික මට්ටමකට අපිට යන්න පුළුවන් නම් ඒ කියන්නේ තමා দমনය කරගත්ත අනේකා දෙස විවිධත්වය මේ පිළිගන්න, අනේකාගේ විවිධත්වය පිළිගන්න, අනේකාට ගරු කරන එහෙම සමාජයකට අපිට යන්න තමයි අපේ ආගමික නායකත්වය ගමන් කළ යුත්තේ. එහෙම නැත්තම් විශේෂයෙන්ම අපිට රටක් විදියට හරි ඉදිරියට යන්න අමාරුයි. ඒක නැත්තම් මොකක් කර ප්‍රශ්නයක් ඇදගෙන ඒක ඔහේ දිගටම කතා කර මේ තමන්ගේ ආගමික විතරක් ආරක්ෂා කරන්න ඕන. අනිත් අයට මොකක් වුණත් කමන්නේ. එහෙම ඒ මතවාදී ආගමික නායකයෝ අනිවාර්යයෙන්ම අපිට වෙලා තියෙන්නේ අපේ ජාති වශයෙන් ආගමික වශයෙන් තෝරා ගනිමින් මේ එක ගෝත්‍රයක මේ ගෝත්‍රවාදීන් විදිහට හිර වෙලා ඉන්නේ. මේකෙන් මිදෙන්න අවශ්‍යමයි. අනිවාර්යයෙන්. ජාතික සමගියට පාර ගැන තියෙන ওই මාර්ගය ඔස්සම පමණයි. අනිවාර්යයෙන්. හොඳයි, අද අපි සාකච්ඡා කළේ බෞද්ධ දර්ශනය තුළ විශේෂවන ජාතික සමගිය. අපි බෙහෙන්සුන්ත වෙනවා, নমස්කාර පුරුසුදු පළ කරනවා. ප්‍රවීණ කාව්‍ය රචක ශාස්ත්‍රවේදී ගුරුගොඩ සිරි විමල ස්වාමීන් වහන්සේට වහන්සේට අපි නිදුක් සුවය ප්‍රාර්ථනා කරනවා, චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා, වැඩ කටයුතු කිරීමට ශක්තිය ධෛර්ය ලැබෙන එකත් ප්‍රාර්ථනා. බොහොම ස්තුතියි අපේ නායක හම්බුනේ. ඒ වගේම අපි අද වැඩසටහනේ සම්බන්ධීකරණය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පාර්ශවයෙන් හිරුණ රත්නායක, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහවන කාර්යාලයෙන් සඳුන් ලක්මාල්, තාක්ෂණික සහාය ලබන විමුක්ති ඉරෝෂන්, නිෂ්පාදනය කළේ පවිත්‍රා කේෂ්ණී නානායක්කාර, මම ටීඩී.කේ ජයන්ත. අපි තවත් දවසක මුණ ගැහෙමු. ඔබට සුබ දවසක්. එකම මිනිසෙක්, එකම රටක්, එකම ජාතියක්. ඔව්, මේ මගේ රටයි, මේ අපේ රටයි. සමගියෙන් නැගී සිටිමු. අපේ රට දිනවමු. ජාතික සමගිය හා ප්‍රතිසංවිධානය සඳහා වන කාර්යාලය. විවිධ ජාතීන් සහ ආගම් නියෝජනය කරන ශ්‍රී ලාංකිකයෝ
බහුවිධ සංස්කෘතික වටිනාකම් මත සංහිඳියාව ගොඩනගමින් ජාතික සමගිය ඇති කිරීමට සමත්ය. ජාතින් අතර සංහිඳියාවෙන් පිරුණු රටක් වෙනුවෙන් බදාදා සුභාරති. උදෑසන 7ට සිංහල ස්වදේශීය සේවයෙන්. සිතැඟි වඩාලව් දිය ඇල්ලකසේ සුභාරති සබඳියාව ජාතික සමගිය හා ප්‍රතිසංවිධානය සඳහා වන කාර්යාලය. එකම මිනිසෙක්, එකම රටක්, එකම ජාතියක්. ඕ මේ මගේ රටයි, මේ අපේ රටයි. සමගියෙන් නැගී සිටිමු. අපි අපේ රට දිනවමු. ජාතික සමගිය හා ප්‍රතිසංවිධානය සඳහා වන කාර්යාලය. එසැන්න පුවන් ගෙවී ගිය පැයේ කාලින සිදුවීම් පෙළගැස්ම. එසන පුවත් සමග මම සුධර්මා කුලතුංග මුලින්ම දේශීය පුවත. සේවකයන්ගේ විශ්‍රාම යාමේ අවම වයසක් නියම කිරීමේ 50 චටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ අනුමැතිය ලැබේ. එම කාරක සභාව ඇමති නිමල් සිරිපාල දසිලා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පැවැත්විය. කම්කරු ජනතාවගේ රැකියාව අවසන් කිරීමේ විශේෂ විධිවිධාන සංශෝධන 50 සංශෝධන 50 කෙටුම්පතටද කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ. මෙම 50 කෙටුම්පත් මගින් පෞද්ගලිකාංශයේ සේවකින්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම අරමුණයි. දැන් විදේශ පුවත. ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව පහත වැටේ. පසුගිය සඳුදා රටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 10,126කි. පසුගිය පෙබරවාරි මාසෙන් පසු රටින් වාර්තා වූ අවම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව යයි. සඳුදා ඉන්දියාවෙන් කොරෝනා මරණ 332ක් වාර්තා විය. දැන් ක්‍රීඩා පුවත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයා ලෙස මහේල ජයවර්ධන මහතා තවදුරටත් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු වටේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයා ලෙස දින 7ක කාලයක් සඳහා පමණක් සේවය සැපයීමට ඔහු එම තනතුර බහරගත්තේ. ඒත් පවතින තත්ත්වය අනුව එළඹෙන ලෝක කුසලානේ දක්වා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයා ලෙස කටයුතු කරන්නයි මහේල ජයවර්ධන මහතාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉල්ලීමක් කර තිබේ. යලි ඉස්සන පුවත් පෙරවරු 8:55ට. එසැන්න පුවන් ගෙවී ගිය පැයේ කාලින සිදුවීම් පෙළගැස්ම. සරසවියෙන් පසුව ඔබේ අනාගතය ගැන ඔබ හිතුවද? එන්න අපි කතා කරමු. උපාධිය, රැකියාව සහ තරුණ අපේක්ෂා. මහාචාර්ය සංගකූමි කෝපරේවා මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂා ගෝකුල, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ප්‍රේමරංජිත් ද සිල්වා සහභාගී වන විද්වත් කතිකාවත. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ සරසවි රැස්වලල්ල විශේෂ වැඩසටහන නොවැම්බර් මාස 15 වනදා පස්වරු 6 සිට Zoom හරහා එකතු වන්න. ඔබත් සරසවි විද්‍යාර්ථයෙක් නම් 077 296 1565 අංකයට කතා කර දැන්ම වැඩි විස්තර ලබා ගන්න. සරසවි රැස්වලල්ල සරසවි විද්‍යාර්ථීන්ගේ පාරාදීසය. සරසවි රැස්වලල්ල. සරසවි රැස්වලල්ල. රටක් ගමත් ඔබත් දියුණු කරන කුඩා වැවිලි බෝග වගාකරුවනි, සිකුරාදා සුභාරති ඔබේ වැඩසටහනයි. කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර. අපි ගොවියට අපෙන් යමක් වුණාද කියලා බලනවා. ඔබේ ගොවි තැනට සාධාරණ ඉෂ්ට කරන්න කටයුතු කරනවා. කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රෝහණ අබේරත්න.
තරුණ ව්‍යවසායකින්ට ඔවුන්ට අවශ්‍ය සියලුම තාක්ෂණික සහයෝගය ලබා දෙන්න අමාත්‍යාංශය සැදී පැහැදී. ඔබව වැවිලි බෝගලොවේ රජුන් කරන්නට අප සූදානම්. ඔබේ ගැටලුව පිළිබඳව අපට කියන්න. දුරකථන අංක 0112 877 841. WhatsApp මාර්ගයෙන් නම් 071 440 553. සිකුරාදා උදේ 7ට සවි බලය කර්මාන්ත හා අපනයන ප්‍රවර්තන රාජ්‍ය අමාත්‍යාංශය. ඔබ සවන් දෙමින් සිටින්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයටයි. දැනුලා පෙරරුවටයි. ධර්මානුශාසනා සුපින්නතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන දේශකයාණන් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද උතුරාවල ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද ධර්මානුශාසනාවේ දායකත්වයන් පානදුර ගුණානන්ද පාර අංක 14 නිවසේ පදිංචි විශ්‍රාමික ගුරු මැස්ටියගේ ඔරලින් සුමනදාස, නොගේගොඩ කන්දවත්ත ටෙරස්හි පදිංචි චාන්තනී වික්‍රමරත්න මහත්මිය, බටපොළ බටදුව අරුණ නිවසේ පදිංචි රූපානි බදුගොඩ හේවා මහත්මිය, වරකාපොළ අඹේපුස්ස පදිංචි W මල්ලිකා අමරසේකර විශ්‍රාමික ගුරුතුමිය, ජයන්තිපුර බැඳිවැව 24 කනුව පදිංචි ඥානශීලී ගලප්පත්ති මහත්මිය, මීරිගම දංஓවිට පාර තවලම්පිටියේ පදිංචි MRL ජයසිංහ ඇතුළු පවුලේ පිරිස, පයාගල පාලියන්ගොඩ පදිංචි WD හේමපාල ගුණවර්ධන මහතා, ඔක්කම්පිටිය ජනපදයේ අංක 90 පදිංචි WM මාලනී මහත්මිය. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා අප දැන් নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමය සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු